ගොඩක් දිනෙක හිතන්නේ පාන් හඬන එක කියන්නේ රෙසිපි එකක් බලලා කරන දෙයක් කියලා. හැබැයි ඒක ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. ඇත්තටම අපේ කුස්සිය ඇතුළෙම වෙන පොඩි විද්‍යාත්මක මැජික් එකක්. හරි, එහෙනම් අපි බලමුද මේ රහස් විද්‍යාව මොකක්ද කියලා. ඉතින් කොහොමද මේ සාමාන්‍ය අමුද්‍රව්‍ය ටික, ඒ කියන්නේ පිටි, වතුර, යීස්ට්, ලුණු එකතු වෙලා අපි කවුරුත් ආස කරනේ රසම රස පාන් ගෙඩියක් හැදෙන්නේ? ඔන්න ඕක තමයි අපි හොයන්න යන රහස. අපි මේ පිටිගුලිය ඇතුළටම ගෙහින් බලමු මොකද වෙන්නේ කියලා. හරි, අපි පටන් ගමු ප්‍රධානම චරිතයෙන් පිටි. අපි සාමාන්‍යයෙන් පිටි දිහා බලන්නේ නිකන් සුදු කුඩක් විදිහටනේ. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. පාන් ගෙඩියේ සම්පූර්ණ හැඩය, ඒ කියන්නේ ඒකේ ඇටසැකිල්ලම ගොඩනගන ප්‍රධාන නිර්මාණ ශිල්පියා, එම නැත්නම් ඉංජිනේරුව තමයි පිටි. දැන් තිරිඟු ඇටයක් ගත්තොත් ඒකේ ප්‍රධාන කොටස් 3ක් තියෙනවා. බලන්න, පිටින්ම තියෙන තන්තුමය පොත්ත. ඒකට අපි කියනවා බ්‍රෑන් කියලා. ඊට පස්සේ මැද තියෙනවා පිෂ්ඨයයි ප්‍රෝටීනුයි පිරුණු එන්ඩෝස්පර්ම් එක. අලුත් පැලයක් හදන බීජාංකුරය, ඒ කියන්නේ ජොම් එකක් තියෙනවා. අපි පාන් හදන්න ගන්න සාමාන්‍ය සුදු පාන් පිටිවල තියෙන්නේ ඔර මැද කොටස, ඒ කියන්නේ එන්ඩෝස්පර්ම් එක විතරයි. හැබැයි අපි හෝල් වීට් නැත්නම් නියුට්ට පිටි ගත්තොත් ඒකේ අර බ්‍රෑන් කොටසක් තියෙනවා. ඒකේ තියෙන පොඩි තීනු කෑලි හරියට පොඩි පිහි වගේ. ඒවට පුන්නම් අපි ඊවඳට කතා කරන අර වැදගත්ම ප්‍රෝටීන් දැල කපලා දාන්න. ඒක නිසා තමයි හෝල් වීට් පාන් ටිකක් ඝන වෙන්නේ. හරි. එතකොට මොකද්ද මේ ග්ලූටන් කියන්නේ? සරලවම කිව්වොත් ඒ තමයි පාන් එකේ ඇටසැකිල්ල. පිටිවල තියෙනවා ප්‍රෝටීන් වර්ග දෙකක්. ග්ලයිඩින් සහ ග්ලූටනින්. අපි පිටිවලට වතුර එකතු කරලා අනනකොට මේ ප්‍රෝටීන් දෙකේ එකට පැටලිලා දිගු ඇදෙන සුළු දැලක් හදනවා. ඔන්න ඕකට තමයි ග්ලූටන් කියන්නේ. හිතන්නකෝ, ග්ලයිඩින් කියන්නේ චුවින් ගම් එකක් වගේ. ඒක නිසා තමයි පිටිගුලියේ දිගට අදින්න පුළුවන්. ග්ලූටනින් කියන්නේ රබර් බෑන්ඩ් එකක් වගේ. ඒක නිසා තමයි ඇදුවට පස්සේ ආපහු හැකිලෙන්නේ. ඔන්න ඔය ඇදෙන ගතියයි ආපහු හැකිලෙන ගතියයි දෙකේම නියම බැලන්ස් එක තමයි නියම පාන් ගෙඩියකට ඕන කරන්නේ. ඉතින් මේ ග්ලූටන් දැල හැදෙන එක පියවරෙන් පියවර සිද්ධ වෙන දෙයක්. මුලින්ම අපි වතුර දාපු ගමන් අර ප්‍රෝටීන් ටික වතුර උරා ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අනනකොට අන්න එතකොට තමයි නියම වැඩේ වෙන්නේ. ඒ ප්‍රෝටීන් දාම එකට බැඳිලා එකිනෙකට පැටලිලා ලොකු දැලක් නිර්මාණය කරනවා. අපි පිටිගුලියේ ටික වෙලාවක් රෙස්ට් වෙන්න තිබ්බම මේ දැල Tamanට Tamanවම සංවිධානය කරගෙන තවත් ශක්තිමත් වෙලවා. අන්තිම පියවර තමයි යීස්ට් වලින් නිපද වෙන වායු බුබුලු මේ දැල ඇතුලේ හිර වෙලා හරියට බැලුමක් පිම්බෙනවා වගේ පිටිගුලිය ඉහළටම එනවා. මේකෙන් අපිට තේරෙනව නේද පාන් හදන්න ඕනම පිටි වර්ගයක් හරියන්නේ නැහැ කියලා. අපිට ඕන ශක්තිමත් පිටි කියන්නේ ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ පිටි. මොකද ප්‍රෝටීන් වැඩි වෙන්න තමයි අපිට ශක්තිමත් කල් පවතින ග්ලූටන් දැලක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ දැල ශක්තිමත් වුණොත් විතරයි අර වායු බුබුලු ටික හොඳට ඇතුලේ තියාගෙන පාන් ගෙඩිය හොඳට පිම්බිලා උස්සට එන්නේ. අපි වැරදිලා ගරි කේක් හදන පිටි පාවිච්චි කළොත් මොකද වෙන්නේ? ග්ලූටන් දුර්වල නිසා වායුව රැඳෙන්නේ නැහැ. පාන් ගෙඩිය පැතලි වෙනවා. හරි, එතකොට පිටිගුලිය ඉහළට උසවන ශක්තිය එන්නේ කොහෙන්ද? අන්න එතනට තමයි අපි ඊළඟ වීරයා එන්නේ. යීස්ට්. යීස්ට් කියන්නේ ඇත්තටම ජීවී ශුද්‍ර ජීවියෙක්. හරියට මේ සම්පූර්ණ ක්‍රියාවලියේ එන්ජින් වගේ. ඒ එන්ජින් තමයි පිටිගුලියට ජීවිය දීලා ඒක ඉහළට ඔසවලා ඒ වගේන පැසීම හරහා පාන් එකට ඒ විශේෂිත රසයයි සුවඳයි දෙන්නේ. යීස්ට් කරන වැඩේ ඇත්තටම හරිම සරලයි. ඒවා කරන්නේ පිටිගුලිය ඇතුළේ තියෙන සීනි කන එක. කාලා අතුරු ප්‍රතිඵල විදිහට දේවල් දෙකක් පිට කරනවා. එකක් කාබන් ඩයොක්සයිඩ් වායුව, අනික එතනෝල්. අර අපි කලින් කතා කරපු ග්ලූටන් දැල ඇතුලේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව බුබුලු හිරවනකොට තමයි පාන් එක පිම්බෙන්නේ. එතකොට එතනෝල් ඒක බේක් කරනකොට වාෂ්ප වෙලා යනවා. හැබැයි යද්දි අපිට අර පාන් බේක් වෙනකොට එන මත් කරවන සුවඳ ඉතුරු කරලා තමයි යන්නේ. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන යීස්ට් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි ෆ්‍රෙෂ් යීස්ට්. මේවා ඉන්නේ පොඩි තෙත කුටියක් වගේ, හරිම ක්‍රියාකාරී. හැබැයි ඉතින් කල් තියාගන්න බෑ, ඉක්මනට පාවිච්චි කරන්න ඕන. ඊළඟට තියෙනවා ඇක්ටිව් ඩ්‍රයි යීස්ට්. මේවා පොඩි කැට වගේ, පාවිච්චි කරන්න කලින් මේවා වතුර ටිකක දාලා ඇහැරව ගන්න ඕන. ඉන් පස්සේ තියෙනවා ගොඩක් දෙනෙක්ට පහසුම වර්ගය ඉන්ස්ටන්ට් යීස්ට්. මේවා හරිම සියුම් කැට. කිසිම දෙයක් කරන්න ඕන නෑ, කෙලින්ම පිටියකට දාලා අනන්න පුළුවන්. වැඩේ හරිම ලේසි නේද? හොඳයි. දැන් අපි කතා කරමු මේ මුළු වාද්‍ය වෘන්දයේම මෙහෙවන කොන්දොස්තරවරු දෙන්නෙක් ගැන. ඒ තමයි ලුණු සහ සීනි. හරියට කොන්දොස්තර කෙනෙක් වගේ මේ දෙන්න තමයි අනිත් හැම අමුද්‍රව්‍යකම ක්‍රියාකාරීත්වය, විශේෂයෙන්ම අර අපේ යීස්ට් වල වේගය හරියටම පාලනය කරලා නියම තාලෙට ගෙනියන්නේ.
ගොඩක් දෙනෙක් හිතන්නේ ලුණු දාන්නේ රසට විතරයි කියා. ඒත් ඒකේ කාර්යය ඊට වඩා ගොඩක් එහාට යනවා. ලුණු තමයි යීස්ට් වල ක්‍රියාකාරීත්වයට පොඩි බ්‍රේක් එකක් දාන්නේ. ඒ කියන්නේ පැසීමේ වේගය පාලනය කරනවා. එහෙම නැත්නම් යීස්ට් පිස්සු හෙදුනමගේ වැඩ කරලා පිටිගුලිය පාලනය කරගන්න බැරි තරමට පිපෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලුණු නිසා අර ග්ලූටන් දෙල තවත් ශක්තිමත් වෙලා පිටිගුලිය හසුරුවන්න ලේසි වෙනවා. හොඳයි හැමෝම ආස කරන අර පාන් ගෙඩියේ උඩ තියෙන රන්වන් පාට කබුල හැදෙන්නේ කොහොමද? ඒක පිටිපස්සෙත් ලොකු විද්‍යාවක් තියෙනවා. ඇත්තටම ක්‍රියාවලි දෙකක් එකට වැඩ කරනවා. එකක් තමයි කැරමලීකරණය. සරලවම කිව්වොත් ඒ කියන්නේ සීනි රත් වෙලා දුඹුරු පාට වෙන එක. අනික තමයි මයිලාඩ් ප්‍රතික්‍රියාව. මේක ටිකක් සංකීර්ණයි. මෙතනදි වෙන්නේ සීනියයි ප්‍රෝටීනියයි එකට එකතු වෙලා රත් වෙලා ඒ රන්වන් පාට විතරක් නෙවෙයි අර පාන් එකේ තියෙන විශේෂිත සංකීර්ණ රසයයි සුවඳයි දෙකම නිර්මාණය කරන එක. හරි. දැන් අපේ කතාවේ අවසන් කරනම් දෙන්නෙක් ඉන්නවා. මේ මුළු ක්‍රියාවලියම පණ ගන්නවලා පාන් ගෙඩියේ වයනයටයි කල් තියා ගන්න පුළුවන් කමටයි අවසන් හෙඩය දෙන්න තමයි වතුර සහ මේදය. වතුර ගැන කතා කරද්දී හයිඩ්‍රේෂන් කියන වචනේ හරිම වැදගත්. ඒ කියන්නේ සරලවම අපි පිටිවලට සාපේක්ෂව එකතු කරන වතුර ප්‍රමාණය. මේ වතුර ප්‍රමාණය තමයි පාන් එකේ ඇතුළත ඒ කියන්නේ ක්‍රම්බ් එකේ ස්වභාවය තීරණය කරන්නේ. බලන්නකෝ වතුර අඩු වුණොත් අපිට ලැබෙන්නේ සෑන්ඩ්විච් පාන් වගේ පොඩි පොඩි සිදුරු තියෙන ටිකක් ඝන ක්‍රම්බ් එකක්. හැබැයි අපි වතුර ගොඩක් එකතු කරොත් එතකොට හදාගන්න පුළුවන් සියා බටා පාන් වගේ ලොකු හිල් තියෙන සැහැල්ලු විවෘත ක්‍රම්බ් එකක්. එතකොට බටර් තෙල් වගේ මේද වර්ග වලින් මොකද වෙන්නේ? ඒවා එකතු කරාම පාන් ගෙඩියට සුපිරි බල තුනක් ලැබෙනවා. පළවෙනි එක මෘදු බව. මේදිය ගිහින් අර ග්ලූටන් දැල ආවරණය කරනවා. ඒ නිසා පාන් එකේ ඇතුළ හරිම සිනිදු මෘදු වෙනවා. දෙවෙනි එක තමයි කල් තබා ගැනීමේ හැකියාව. පාන් පරණ වෙන එක, ඒ කියන්නේ ඇතුලේ පිෂ්ඨය ආයෙත් ඝන වෙන එක මේදිය නිසා හිමින් සිද්ධ වෙන්නේ. තුන්වෙනි එක තමයි ඇත්තටම රසය. මේදිය නිසා පාන් එකට පොහොසත් සාරවත් රසයක්ුයි සුවඳක්ුයි එකතු වෙනවා. හොඳයි. එහෙනම් අපි මෙච්චර වෙලා වෙනවෙලම කතා කරපු මේ හැම චරිතයක්ම පිටි යීස්ට් ලුණු වතුර මේ හැමෝම එකට එකතු වෙලා හරියට සන්දුනි වාදක මණ්ඩලයක් වගේ එකම තාලයකට එකම සංහිඳියාවකින් වැඩ කරලා තමයි අවසානයේදී අර පරිපූර්ණ පාන් ගෙඩිය නිර්මාණය කරන්නේ. මේ අන්තර්ක්‍රියාව හරිම අපූර්වයි. බලන්නකෝ වතුර නැතුව පිටි වලින් ග්ලූටන් හදන්න බෑ. සීනි නැතුව යීස්ට් වලට වැඩ කරන්න බෑ. හැබැයි ලුණු නැතුව යීස්ට් පාලනය කරන්නත් බෑ. මේ දෙය ග්ලූටන් මෘදු කරනවා. මේ හැමදේම එකිනෙකට සම්බන්ධයි. මේක හරිම සියුම් සමබරතාවයක් මත දුවන ක්‍රියාවලියක්. ඒක අමුද්‍රව්‍යයක පුදි වෙනසක් වුණත් අවසාන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. හරි. එහෙනම් මේ මුළු කතාවෙන් මදි මතක තියාගන්න ඕන ප්‍රධානම දේවල් ටික මොනවද? ග්ලූටන් කියන්නේ පාන් එකේ යටසැකිල්ල. පැසීම කියන්නේ පිම්බීමටයි රසයටයි හේතුව. හයිඩ්‍රේෂන් ඒ කියන්නේ වතුර ඇතුලේ වයනේ තීරණය කරනවා. ලුණු කියන්නේ යීස්ට්ව පාලනය කරන කලමනාකරුවා. කබුලේ ලස්සන දුමුරු පාට එන්නේ රසායනික ප්‍රතික්‍රියා දෙකකින් අන්තිමට මේඩේ නිසා පාන් පරණ වෙන එක හිමින් සිද්ධ වෙනවා. ඕනෝක තමයි පාන් වල විද්‍යාව. ඉතින් දැන් පැහැදිලි නේද? පාන් හදන එක කියන්නේ නිකම්ම අමුද්‍රව්‍ය ටිකක් එකට දාලා අනන එක නෙමෙයි. ඒක විද්‍යාවයි කලාවයි දෙකම එකතු වුණු නිර්මාණයක්. ඒ නිසා බේකර් කෙනෙක් කියන්නේ නිකම්ම බේකර් කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ අමුද්‍රව්‍ය වලින් සැදුම්ලත් වාදක මණ්ඩලයක් මෙහෙවන සංගීතඥයෙක්. ඉතින් මේ අලුත් දැනුමත් එක්ක ඊළඟට නිර්මාණය කරන රසවත් සම්ද්වනිය මොකක් වෙයිද?